කොළඹ සිට බදුල්ල දක්වා දුම්රියෙන් ගමන් කරන ඔබට මේ ස්ථානයේ නුහුරු දසුණක් නෙමෙයි. ඇල්ල හා දෙමෝතර දුම්රිය ස්ථාන අතර පිහිටි කඳු දෙකක් යා කෙරෙන දෙමෝතර පාලම අවට ස්වභාව සෞන්දර්ය එහි ගමන් ගන්නා කාගේ වුවත් සිත වශී කරනවා නොඅනුමානයි. තනි ගලෙන් පමණක් නිර්මාණය වී ඇති ලෝක ප්‍රකට ආර්කු 9 දුම්රිය පාලම ඇල්ල සහ දෙමෝතර යන දුම්රිය ස්ථාන අතර පිහිටා ඇත. 1919 දී තමා නිම කළ මෙම පාලම උසින් අඩි 100ක් පමණ වන අතර අඩි 400ක් දිගින් හා අඩි 50ක පළලින් යුක්තයි. ආරුක්කු 9 පාලම, ගල් පාලම, අහස් 9 පාලම වැනි නම් වලින් හඳුන්වන දෙමෝතර පාලම නිර්මාණය කිරීම පිළිබඳව ජනවහරේ විවිධ මත පවතිනවා. කෙසේ වෙතත් ඒ අතරින් අප්පුහාමි හා බැඳුණු කතාව වඩාත් ජනප්‍රියයි. 1893 දී හබුතලේ සහ 1994 දී බණ්ඩාරවෙල දක්වා තිබෙන දුම්රිය මාර්ගය තැනීමේ කටයුතු ඇල්ල දුම්රිය ස්ථානය පසු කර කෙටි දුරක් යන විට වංගුවක් සමග පාලමක් දැමීමේ අවශ්‍යතාවක් මතුවුණා. නමුත් එම ස්ථානයේ තිබූ සංකීර්ණ බව හේතුවෙන් සුදු ජාතික ඉංජිනේරුවරුන්ට දුම්රිය මාර්ගයේ ඉදිරියට ගෙන යාමට නොහැකිව දැඩි අර්බුදයකට මුහුණ දුන් බව ජනප්‍රවාදයේ සඳහන්. මේ අතර පාලම යකඩ වලින් නිර්මාණය කිරීමට යෝජනා වුවත් ලෝක යුද්ධයත් සමග යකඩ හිඟ වූ බැවින් වෙනත් අයුරින් පාලම නිර්මාණය කිරීමේ ක්‍රමවේදයක්ද අවශ්‍ය වුණා. ජනප්‍රවාදයේ දැක්වෙන්නේ එම ගැටලුව දුටු ඒ ආසන්නයේ පදිංචිව සිටි අප්පුහාමි නම් පෙදරේරු වෘත්තියේ නියැලුණු අයෙක් සිය තාක්ෂණික දැනුම යොදා ආරුක්කු 9 පාලම තැනුම් බවයි. පී.කේ අප්පුහාමි පාලම තැනීමට භාවිත කර ඇත්තේ තනිකර කැපූ කළුගල් කුට්ටි බවද පැවසෙනවා. කෙසේ වෙතත් පාලමේ දැවැන්ත කුළුණුවල පාදම් සකසා ඇත්තේ පොළොව මතුපිට සිට අඩි ගණනක් යටින් බවට බොහෝ දෙනාගේ අදහසයි. ඒ සඳහා ස්ථාන කිහිපයකින් කැපූ කබුක්ගල් කුට්ටි සහ මයිකා මිශ්‍ර කොට සිමෙන්තියෙන් සකසාගත් සවිමත් කොන්ක්‍රීට් මිශ්‍රණයක් භාවිත කර ඇති බවටද දැක්වෙනවා. බ්‍රිතාන්‍යයන්ට නොහැකි වූ මෙම ආරුක්කු පාලම නිර්මාණයට ශ්‍රී ලාංකිකයෙකු මුල පිරීම අදටත් විශ්මය දනවන කරුණක් ලෙසද සඳහන්. රැඳී සිටින්න TV1 නිවුස් සමගින්